හෙලෝ ෆ්‍රෙන්ඩ් සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ගේ මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන GTA V එකේ ගේමින් ප්ලේ එකක් වගේම GTA V එකේ ස්ටෝරි මොඩ් එකේ මිෂන් එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයගොල්ලන්ට කියනවා මගේ channel එක ඔයගොල්ලන් තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේ notification එක on කරලා තියාගන්න මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එක ලැබෙයි. එතකොට ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒ වගේම comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මම මේ මිෂන් එකට ෆ්‍රැන්ක්ලින් ගෙන් තමයි යන්නේ. මයිකල් ගෙනුත් ගහන්න පුළුවන් ඕනනම් ඔයගලන්ට. අපි ෆ්‍රැන්ක්ලින් ගෙන් ගිහින් බලමු. මේ තාම අර කලින් ජිමීගේ කාර් එකේ තියෙන්නේ ඌ ගන්න ගියපු කාර් එකේ කලින් මිෂන් එකක. ඒක නා වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේක තමයි ඉස්සෙල්ලාම මිෂන් එකක් විදිහට ගේන පළවෙනි වීඩියෝ එක GTA V එකේ. ඉතින් ඕගොල්ලන්ට GTA එකේ ඕගොල්ලන්ට ඕන වීඩියෝ එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඕගොල්ලන්ට වීඩියෝ එකක් විදිහට මම දාන්න ඕන එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා මම දැනුවත් කරලා තියන්න. එතකොට මම ඒක ඉස්සරහා වීඩියෝ වලින් අනිවාර්යයෙන් මේක ගේන්න. තව ළඟ තියෙන්නේ මෙතන මයිකල්ගේ ගෙදරට තමයි යන්න තියෙන්නේ අපිට. One hour later. හරි ගයිස් ඉතින් අපි මෙතෙන්ට ආවා මයිකල්ගේ ගෙදරට. අපි මිෂන් එකට යමු එන. කාර් එක නවත්තලා තියෙන්නේ මෙතන. අපි යමු මිෂන් එකට. අම්මඩුඩු මේ පොරා දුවන ජෝකා පිටි මිෂන් එකට යන්න තමයි ඔය අපි ආවා මිෂන් එකට. මේ අර මයිකල්ගේ වයිෆ් එක පොඩි කේස් එකක් ගිහින් තියෙන්නේ. මයිකල්ට දැන් තරහකින් ඉන්නේ. මරන්න තමයි යන්නේ අර පොර. අමන්ද කියනවා මරන්න එපා කියලා. අපි යමු මිෂන් එකට දැන්. පොරේ පස්සෙන් යන්න තියෙන්නේ අපේ ටෙනිස් කෝච් තමයි මේ. පොර ෆලෝ කරන්න තියෙන්නේ අපිට. ඇතුළට දැම්ම පොර මෙතනින්. මේ මිෂන් එකෙන් තමයි ඉස්සරහට වෙන ඒවා ගොඩක් ඒවා වෙන්නේ. ඉතින් ඕගොල්ලන් ප්ලේ කරපු එක්කෙනෙක් නම් දන්නවා ඇති. මේකේ බැංකු කඩන සීන් එහෙම වෙන්නේ ගොඩම මෙතනින් තමයි. මේ හරියෙන් හැමදාම මේ ලෝරි කාර්යය දානවා. ලෝරිය නෙමෙයි වෑන් එක. ඉතින් දැන් අපිට පොට්ටේ පෙන්වන්නේ. දැන් පෙන්නනවා මේ මෙතනට තමයි යන්න තියෙන්නේ. අර කලින් පෙන්නාවේ නෑ පොරේ පාර. අපි යමු. මෙතන ඇතුළට දාන්න තියෙන්නේ. මෙන්න තියෙන පොරේ කාර් එක. ආන් ඉන්නවා. පොර උඩට එලා ඉන්නවා ටෙනිස් කෝච් කාර්යය. මයිකල් බනිනවා පොරට. දැන් ෆ්‍රැන්ක්ලින් ගිහිල්ලා අර මේ කබයක් වගේ එකක් දානවා මේ ගෙදර අර තියෙන කණු ටිකට අදින්න තමයි ඉඩ තියෙන්නේ. මේ දාන්න යන ෆ්‍රැන්ක්ලින්. Sometimes it's got to get worse to get better. Yeah, well, maybe I should come up
there and practice my backhand. On your face! Oh, Bud, you're negative. මුන් දෙන්න මෙතන බැන ගන්නවා. මෙන්න පොර අපි ෆ්‍රැන්ක්ලින් දැම්ම හරි කියලා ගියාව. දැන් අන්න තමයි තියෙන්නේ අද්දලා. ගේ කුඩු වරන්ට තමයි තියෙන්නේ ඉතින්. ගෑණියෙකුත් ඉන්නානේ මේක. ඒ යන්න තමයි තියෙන්නේ. දැන් යන්නේ වාහනේට නැංග රේස් කරන්න තමයි තියෙන්නේ. ටික ටික කැඩෙනවා. ඉතින් පොඩ්ඩක් කැඩුණා. තව ටිකයි චුට්ට චුට්ට කැඩෙනවා. කණු ටික නම් ඇදලා තියෙන්නේ. යමට හරි හරි ඉවරයි. ගේ මුලින්ම සමතලා කරලා දැම්මා. දැන් ගෙදරට තමයි යන්න තියෙන්නේ. අර මරුණක් දන්නේ නැහැ නැතුව ඇතිනේ. පොර කැඩෙද්දිම දිව්වා. ගෙදරට තමයි යන්න තියෙන්නේ. කවුද කෝල් එක ගන්නවා? මේ ගෙදර අයිතිකාරයා කෝල් එක ගන්නෙ. මම ඔයගලන්ට අර කලින් කියාවේ මං කොල්ලේම කන්න පටන් ගන්න මෙතනින් තමයි. ඉතින් අර පොරගේ දැන් ගේ කෙඩුවට පස්සේ පොරගේ ණය ටික ගෙවන්න තමයි මේ අපිට වෙන්නේ. ඒකින්ද තමයි මං කොල්ලේම කරන්නේ. මේ පොරේ වෙනවා පොරගේ බොඩි ගාස්ලා ටික මරන්න කියලා. අපි ඉතින් වෙඩි තියලා ගෙදර යන්න තමයි. ගේ අස්සට දාන්න තමයි වැදුනත් එක්ක. ෆ්‍රැන්ක්ලින්ට ස්තුතියක් එහෙම කරනවා පොර මයික දව් කරවුවේ. දැන් තමයි මේ ගෙදර අයිතිකාරය එනවා මෙතෙන්ට. ඕන් දැනෙනවා. පොර අහලා පොරව දන්නාද කිය. ෆ්‍රැන්ක්ලින් නම් කියනවා පොරගේ නම එහෙම. Franklin, maybe help Mr. DeSanta here. Who am I? I think Martin Madrazo. Good boy. Now maybe give him a little of a background. Man, Mr. Madrazo is a legitimate businessman. පොර බිස්නස්මන් කෙනෙක්. පොරේ ගෙදර කඩපුවේ මේක ගන්න තමයි ඔය ඇවිල්ලා තින්නේ. අර කලින් ගියා වගේ. දැන් ෂොට් එකක් එහෙම දෙනවා මයිකල්ට. තරුවෙන්ට. හරි. දැන් පොර කියනවා කොහොම හරි ගෙවන්න කියලා. මේ අරගේ ගාන ගෙදර කැඩුවට අර ගෑනිට හොටෙල් එකක් ගන්න ඕනලු. මිලියන 15ක් ගෙවන්න 15 නෙවෙයි 5ක් ගෙවන්න කියලා කියන්නේ මම අර කියලා ගැහුවා.
අයියෝ මුට ලැජ්ජා නැහැ නේද? කරන්න දෙයක් නැහැ. ඉතින් එතන ගහ ගන්නත් බෑ. විඩි කෑමක් තමයි තියෙන්නේ ගහගත්තොත්. නෑ ඉතින් කොහොම හරි ගෙවන්න වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මේකේ මංකොල්ල කෑමේ ස්ටෝරිය වගේ එක පටන් ගන්නෙ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මම වීඩියෝ ගේනවා. මගෙත් එක්ක රැඳිලා ඉන්න. Goodbye. Just give me a little alone time, all right? All right, though.